ජාතිවාදයේ තියෙන විදිහ අපි ඔක්කොම දෙනා දන්නවා. නමුත් ජාතිවාදී පරාජය කළ නොහැකි වූයේ මන්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ජාතිවාදයේ ජයග්‍රහණය කරේ ජාතිවාදයේ හැකියාවටම වැඩිය ජාතිවාදයේ නොවන වාමාංශිකයෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් වෙනුවෙන් වැඩ කරන අයගේ සහ සංවිධාන සහ පුද්ගලයන්ගේ තිබිච්ච ප්‍රශ්නත් මුල් වෙන එකට. විශේෂයෙන් වාමාංශික ව්‍යාපාරය අන්තර්ජාතිවාදයේ දක්වා පසුබහිනවා. ඒක අපි පැරණි වම හැටියට සලකන කොමියුනිස්ට් පක්ෂය, සමාජ පක්ෂය වැනි පක්ෂ අපිට 1970 මුල් කාලයෙන් පසු ඒක සම්පූර්ණ සමාජවාදයට ගමන් කරනවා. ඉන්පසු දී වෙන ජනතා විමුක්ති පෙරමුණ දෙවරක් තමන්ගේ ජීවිත, තමන්ගේ සමාජිකයන් සහ ලාංකීය පොළවේ ප්ලේන් තෙත් කර යරගල දෙකකට නායකත්වයේ දීපු ජනතා විමුක්ති පෙරමුණ අන්තර්ජාතිවාදයේ දක්වා පසුබහිනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ තත්ත්වය ගැන මේ විශේෂයෙන් ඒක ජාතිවාදී නොවුණා නෙමෙයි ඊට ඉස්සෙල්ලා. ඒ ආරම්භයේ ඉතිහාසයේ පුරාම ජාතිවාදයේ තියෙන ඒගොල්ලෝ ජාතින්ගේ ප්‍රශ්න සම්බන්ධව එක්ක මග ඇරියා, එක්ක මාක්ස් ලෙනින්වාදයේ විකෘති කරා. Tamanට ඕන විදිහට ඒක මාක්ස් ලෙනින්වාදයේ සිංහලකරණය කරා. එතකොට මේ සියලුම ක්‍රියාවලීන් තුල තමයි දෙමළ කියන්නේ දෙමළ ජාතිකවාදය විශේෂයෙන් 80 මුල් භාගයේ කියන්නේ දෙමළ තරුණයා තුළින් එන ප්‍රතිචාරාත්මක ජාතිකවාදය සිංහල ජාතිවාදයට ප්‍රතිචාරයක්. මිසක එය දෙමළ ජාතිකත්වයේ තුල දෙමළ ජාතිකත්වයේ තුල අනිවාර්යයක් නෙමෙයි. ඒක සිංහල ජාතිවාදයට ප්‍රතිචාරයක්. ඒක විවිධ තලයන් වලින් ඊට පෙර ප්‍රජාතන්ත්‍රවාදී විවයන් තුල වඩකොඩිද 1976 ව්‍යවස්ථා 78 ව්‍යවස්ථාවට විරුද්ධව නැගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිචාරයන්ද ඒ සියල්ලම මැඩපැවැත්වීමේ ප්‍රතිඵල හැටියට දිවෙන දෙමළ ජාතික විමුක්ති අරගලය LTT නායකත්වයේ අවසානයේදී LTT නායකත්වයට පත්වලා අවසානයේ විනාශය කරා ගමන් කරන මේ අරගලය සිංහල ජාතිකවාදයට සිංහල ජාතිවාදයට අන්තර්ජාතිවාදයට ප්‍රතිචාරාත්මකව පැන නැගෙන්නේ. මේකදී අපි සලකා බලන්න ඕනේ ඒ තුල වමේ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ භූමිකාව මොකක්ද උනේ කියන එක. ඒ නැතුව සරලව අපිට කියන්න පුළුවන් ජාතිවාදී රැල්ල සුනාමියක් සාව අපිට කර කියාගන්න දෙයක් නැති වුණා කියලා. මගේ පෞද්ගලික අදහස වෙන්නේ මේ වාමාංශිකයෝ කියාගත් සුළු කණ්ඩායම් සහ පක්ෂ Tamanගේ වගකීම අතිශය ලෙස පහර ඇරියා. සමාජයේ සංවිධානය කරන්න තිබිච්ච ප්‍රබල අවස්ථා බොහොම පැහැදිලිව මග හැරියා. ඒක සිද්ධ වෙන්නේ සංවිධානය වීමේ නොහැකියාව, පුද්ගලවාදී ප්‍රශ්න, එවැනි ප්‍රශ්න තුලින් පැන නැගෙන ක්‍රියාවලියක් තුල තමයි මේක සිද්ධ වෙන්නේ. ඒතකොට යුද්ධෙන් පසු 2009 මැයි 18 වෙනිදාන් පසු මේ ඇතිලා තියෙන නව දේශපාලන තත්ත්වය තුල නැවත ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය බවට අනිවාර්යයෙන්ම විය යුතු පරිදිම සුළු ජාතින්ගේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේදී සිංහල සමාජය ගත්තොත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ වසර ගණනාව, දශක ගණනාවක තිස්සේ ආපු කතිකාවක උපරිම නියෝජනය බවට පත් වෙලා දෙනවා. අද මහින්ද රාජපක්ෂට මහින්ද රාජපක්ෂ ඉවත් කරයි කියලා මේ ජාතිවාදී මතවාදයන් සමාජයෙන් ගැලවිලා යන්නේ, සමාජයෙන් හේදිලා යන්නේ. හැබැයි මේකට ප්‍රතිචාරාත්මක වශයෙන් 2009 මැයි 18 වෙනිදා අවසන් වෙච්ච සන්නද්ධරගලේ පසු දෙමළ සමාජය තුළ නව ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ඒක තමයි සියලුම බොහෝමයක් දේශපාලන පක්ෂ ආණ්ඩුවත් සමග වැඩ නොකරන අනිත් දේශපාලන පක්ෂ දෙමළ ජාතියට සාධාරණ විසඳුම විශාල බලය බෙදීමක් සඳහා දැන් එකතු වෙමින් ඉන්නවා. මේක සිද්ධ වෙන්නේ නිකම් පරිසරයක නෙමෙයි, ජාත්‍යන්තර වශයෙන් විශාල බලපෑමක් ඇති වෙද්දී. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය මේ විදිහටම සිද්ධ වෙද්දී සිංහල සමාජයේ මෙතනින් තවත් ජාතිවාදයට විතන් වෙනවා මිසක එයින් එළියට ඇවිල්ලා දෙමළ ජාතියේ ප්‍රශ්නයක් ඇටියට දකින්න පුළුවන් සමාජයක් බිහි කර ගැනීමට කිසිමෙක් වැඩ කරනවා කියලා මේ වෙලාවේ නැහැ. ඒක මතවාදී තලයේ ප්‍රබදන එකක්වත් ක්‍රියාකාරීව සංවිධානය කිරීමක්වත් කිසිම දෙයක් අපිට පේන තෙක්මානික නැහැ. නමුත් උඩතලයේදී දේශපාලන මහා දේශපාලන තලයේදී දේශපාලන රාජ්‍ය දෙමළ සමාජයේ දේශපාලන පක්ෂ මොවුන් අතර එකඟතාවයක් එන්න පුළුවන් යම්කිසි එන විශේෂයෙන් ඉන්දියාව
ඉංගින ප්‍රෙෂර් එකත් එක්ක බලපෑමත් එක්ක. එතකොට මේ තුල විසඳුමක් ආවොත් කිසියම් හෝ බලය බෙදීමකට එකඟ වුණොත් රාජ්‍ය සහ දෙමළ සමාජය ඒක දෙමළ සමාජයට විසඳුමක් වෙන්න පුළුවන් එක්තරා ප්‍රමාණයකට විශාල ප්‍රමාණයකට. නමුත් සිංහල සමාජයට ඒක විසඳුමක් නෙමෙයි සිංහල සමාජයට පරාජයක් හැටියට දකින්නේ. දකින්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ තුලින් ඇතිවෙන්නේ සිංහල සමාජය සහ දෙමළ සමාජය අතර සාමයක් නෙමෙයි ගොඩනගන්නේ. ඒ කියන්නේ සාමය කියන්නේ මේ දේශපාලන විසඳුමක් ලැබෙන්නේ උඩුතලයේදී. නමුත් බිම් මට්ටමේදී ඒක දේශපාලන විසඳුමක් බවට පත් වෙලා නැහැ. මොකද සිංහල සමාජය ලෑස්ති නැහැ ඒක බාර ගන්න. ඒ සිංහල සමාජය සංවිධානය කිරීම කිසියම් ආකාරයකින් ඒ කියන්නේ දෙමළ මිනිහාගේ අයිතිය විසින් පමණයි අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ දිනා ගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වීමේ මූලික තැන තියෙන්නේ දෙමළ මිනිහාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අහෝසි කිරීම කියන එක. මේ සමස්ත සිංහල සමාජයට කෙසේ වෙතත් බලය සහිත සමාජ ව්‍යාපාරයක් බවට පත් වෙන්න කිසිම කෙනෙකු වැඩ කරනවා කියලා පොළෙන් පේන්නේ නැහැ. මම හිතන්නේ මේක අනාගතයේදී විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බලය බෙදීම කිසියම් ආකාරයෙන් සිද්ධ වුණා මේ සමාජයන් දෙක අතර තියෙන ප්‍රතිවිරෝධය උත්සන්න වෙනවා. සිංහල සමාජය ඒක දකින්න පුළුවන්. මොකද සිංහල සමාජය මේ 2009 මේ 18 වෙනිදාන් පස්සේ ඉන්නේ මාර කික් එකකින් ත්‍රිල් එකකින් ඉන්නේ අපි විජයග්‍රහයි තැන ඉන්නේ. ඒතර මේගොල්ලන් කඩා වැටෙන බින්දුවට මේගොල්ලෝ කැමති නැහැ කිසිම බලය බෙදීමකට කැමති නැහැ. මොකද මේ පිළිබඳව න්‍යායාත්මක දැනීමකින් නෙමෙයි මේක එපයි කියන්නේ. මේ පිළිබඳව කිසිම විග්‍රහාත්මක තත්ත්වයකින් නෙමෙයි මේක එපයි කියන්නේ. පැහැදිලිවම මේක ජාතිවාදය. හැබැයි සමස්ත සිංහල මිනිස්සුම ජාතිවාදී නැහැ. කිසිම සමාජයක් උපතින් ජාතිවාදී නැහැ. එහෙනම් ජර්මන් සමාජයට මම හිතන්නේ වසර මිලියන් ගණනක් යනවා වෙච්ච අපරාධ වලට වගකීම ඒගොල්ලන්ට කිසිම දෙයක් කරන්න බෑ. සිංහල සමාජයේ නිවැරදි වීමේ හැකියාව තියෙනවා. මොකද සිංහල සමාජය උපදින් ජාතිවාදී කියලා එකක් නැහැ. ඒක ජාතිවාදී මතවාදයේ බිහි කිරීමක්. ඒතර වාමාංශික සහ ඒ නොවන ප්‍රගතිශීලීන්ගේ අද දවසේ මූලික කර්තව්‍ය සහ වගකීම වෙන්නේ සිංහල සමාජයේ මේ මනෝභාවයත් එක්ක පොරබදන එක. මෙන්න මේ අයිඩියොලොජි මේ ජාතිවාදී මතවාදයන් පරාජය කිරීමට අවම වශයෙන් ඒ ජාතිවාදයට විරුද්ධ අය අතර මූලික එකඟතාවයකටවත් පැමිණීමේ ව්‍යායාමයකට එළඹෙන්නේ නැත්නම් අනාගතේ මේක තවත් පලස්තීනයක් ඊශ්‍රායලයක් බවට පත් වෙනවා. ඒ ඇරෙන්න මේක උඩින් එනවා අතාරින කිසිම විසඳුමකින් මේක විසඳෙන්නේ නැත්තේ සිංහල සමාජයේ තුළ මුල් බැහැගෙන තියෙන ජාතිවාදය කිසිම වෙටක වෙනස් නොකර මේක උඩුතලයෙන් ගෙනලා අතරියට මේක විසඳෙන්නේ නැහැ. ඉතින් ඒකෙදි වාමාංශිකයන්ට සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට මේ වකවානුවේදී විශාල කාර්යභාරයක් තියෙනවා. ඒක තමයි මේ සමාජයේ මේ ජාතිවාදයෙන් මුදවා ගැනීම. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සඳහා මේ වාමාංශික ව්‍යාපාරය සහ ප්‍රගතිශීලීන් ලෑස්තිද කියන එක. ඒක තම තමන්ගේ කුටුම්බයන් තුළ ඉඳගෙන තම තමන් කොයිතරම් මේක විග්‍රහ කරලා තියෙනවද තම තමන් කොයිතරම් මේක දැකලා තියෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. තමන් මොකක්ද කරේ නැවත අපි සියලුම දැන් අපි උදාහරණයකට දැන් අපි ස්වයං විවේචන කියන එක හරි ප්‍රසිද්ධ දෙයක් නේ ලංකාවේ. දැන් මේ ස්වයං විවේචන ඉල්ලන බොහෝ අය මේ ලංකාවේ මේ වෙච්ච මේ පැරඩයිම් shift එක 2009 මේ 18 වෙනිදාන් පස්සේ සිදු වෙච්ච වෙනසට මුලින් තමන් හිටපු තත්ත්වය ගැන කවුද ස්වයං විවේචනයක් කරලා තියෙන්නේ? කවුද බලලා තියෙන්නේ නැවත හැරිලා මේ විනාශයට අපේ දායකත්වය මොකක්ද කියන එක? අපි මතවාදී වශයෙන් ඉහළම තැන ඉන්න පුළුවන් සමහර විට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි කියන්නේ මේක වෙනස් කිරීමට පොළවත් එක්ක මේ සමාජයත් එක්ක මේ මිනිසුන් එක්ක පොළවේ මිනිසුන් එක්ක පොරබදලා තියෙනවද කොයිතරම්? ඒරෙන්ද මතවාදී වශයෙන් අපි දැක්කා කියන එක ඔව් දකින්න එක හොඳයි. ඒක ලොකු ඒක විශාල දෙයක් අනාගතය සඳහා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමාජය මාක්ස් කියනවා වගේ මේ විග්‍රහ කර ගැනීමට වැඩි අමාරු දේ වෙනස් කර ගැනීම සමාජය. ඒතකොට ඒක නැවත සියලුම වාමාංශිකයන් නැවත හැරි බැලිය යුතු මොකද්ද උනේ කියන එක. මොකද්ද අපි කරේ කියන එක. එතන ඉඳගෙන වැඩ කරලා මේ ඇති වෙන්න යන කිසියම් හෝ විසඳුමක් හැටියට එන ප්‍රශ්නේ මේක මම දකින්නේ මේ විසඳුමක් හැටියට දෙන්න හදන්නේ නවපන්නේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ නැවත ලේහලා ගැනීම වලින් මෙහා මම දකින්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. ඒක විශාල යුද්ධයක් හැටියට නොවෙන්න පුළුවන්. නමුත් අපිට ඕන තරම් ලෝකෙ පුරාම ඔය වැනි උදාහරණ අද තියෙනවා. බොස්නියාව පුරා ගත්තත් කොයි තැනවල විසඳුම් දුන්නා ඒවා කොයි ආකාරයකද වැඩ කරන්නේ කියන එක. ඒ පිළිබඳ අවබෝධය මම හිතන්නේ මානසික ගොඩකට තියෙනවා මේ පිළිබඳ. ප්‍රශ්නේ තියෙන්නේ වැඩ කරන්නේ නැද්ද නැද්ද කියන එක. මේ සමාජ ප්‍රජාතන්ත්‍රයෙන් මේක දකින්නවා.
මේක කරනවද නැද්ද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ සඳහා වැඩ නොකරනවා නම් මේ නව තත්ත්වය විග්‍රහ කර ගැනීම මූලිකව පැවරෙන්නේ වාමාංශිකයන්ට. මම ව්‍යාපාරයක් නැවත ගොඩනැගිය යුතුයි. එය න්‍යායාත්මක වගේම භාවිතාව තුළ නව මිනිහෙක්ව නිර්මාණය කර ගැනීම. මේ දැවැන්ත වගකීමක් දැවැන්ත කාර්යභාරයක් සුළු කණ්ඩායම් වශයෙන් ඉතින වාමාංශිකයන්ට පව තියෙනවා. ඒකේ විශේෂයෙන් තමන් අතීතයේ වෙච්ච දේවල් ගැන නැවත හැරිබැලීමක් කරලා මේ බීවෙන්න යන නව තත්ත්වය තුල වැඩ කරන්න. ඒ කියන්නේ සිංහල මිනිහාව සිංහල ජාතිවාදයෙන් ගලවා ගැනීමට විශාල වැඩ කොටසක් තියෙනවා. ඒක අද නොකරනම නම් මම හිතන්නේ තවත් විශාල විනාශයන්ගෙන් පසු අපිට ආයමක් කියන්න පුළුවන්. ඔව්. ආයමක් ජාතිවාදයේ දින්නා කියලා. ජාතිවාදයේ දිනනවා නෙමෙයි අපි ඒකට දිනන්න ඉඩ අරිනවා. ඒක වෙන්න දෙන්න බෑ.